මෙන්න අක්කේ. ඇති නංගි ඇති. හරි රසයි අනේ. නංගිද හැදුවේ? හරි රසයි. ඔව් මං හැදුවේ ඉතින් අක්කා එනවා කිව්ව හින්දා. කන්නක්කේ රසයි ඔක. අයියෝ මේ ගෑනියක් නැත්තනේ. පැය ගාණක් වෙනවනේ අකෝ කීයට දාන්නේ? අපෝ අර මුළු දීසියම කනවාද කොහෙද? අපේ අම්මා තියෙන ඔක්කොම ටික හදලා ඒ ගෑනිටම දුන්නනේ මුළු දීසිය පිටින්ම. කොහමද දුවද? දුවක්ගේ පාඩම් කරනවා මේ දවස්වලදී විභාගෙනේ කාමරේම තමයි. ඕව දැන් විභාගෙනේ නේද? ඉතින් පාඩම් කරන්නද? තව කන්නක්කේ. නෑ නංගි කෑවා. ඇති දැන් හොඳටම බඩ පිරිලානේ. ගොඩාක් කෑවා. මං එහෙනම් ගිහින් එන්න නංගි. අනේ අක්කේ ඔයා කාලා නෑනේ. ඉන්න අක්කේ මම මේ ටික ඔතලා ගෙනත් දෙන්න. අනේ නෑ ඔයාටම තමයි අක්කේ හැදුවේ මම මේ ටික ඔතලා ගෙනත් දෙන්න. ගෙදර අරන් ගිහින් අර පොඩි යවුවන්ට දෙන්න කන්න. මම මේ ටික ඔතලා ගෙනත් දෙන්න අක්කට. අනේ බොහොම පින් සිද්ධ වෙනවා. හරි. දීසිය පිටින්ම දුන්න නේද? අම්මගේ රත්තරන් දුවට නැද්ද? ඒ ගෑණි මොකොත් ගෙනාවෙන්නේ නැහැ. ළඟට ආපු ගමන් ආවේ කිව්වා. අපේ අම්මා මුළු හට්ටියම ඌරලා දුන්නා.